සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද අපි එකතු වෙලා ඉන්නේ මේ ඉවින් බූස්ටර් 2023 2026 23 වෙනිදා ගානට. ඒතර මේ ගාන ටිකක් විශේෂ ගානක්. මේක මේ 2025 26 O level වර්ගඵලයේ පරිමිතිය ගන්න. ඒ කියන්නේ අද තිබ්බ පේපර් එකේ වර්ගඵලය හා පරිමිතිය තිබ්බ ගන්න. මම මේ රූප සටහන ඇදගෙන තියෙනවා. right ඔයාලා group එකට මම මේ ගාන මේ PDF එකක් දාලා තියෙන්නේ. ඔයාලා එකෙන් ගාන බලා ගන්න ප්‍රශ්න ටික. right ගාන කියවමු. රූපේ දැක්වෙන්නේ ත්‍රිපීසියමක හැඩති එළවලු පාත්‍යයක්. ඒකට පුතේ මේක එළවලු පාත්‍යයක්. හරිද? මේකේ කේන්ද්‍රික කෝණය අංශක 45ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩ කොටසක මිරිස් වවලා තියෙනවානේ. කොටසක මිරිස් වවලා තියෙනවා. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මිරිස්. right ඊට පස්සේ ඉතුරු ටිකේ තක්කාලි හදලා තියෙනවා. ඒ ඊදුර මීටර් 28යි කියනවා. මීටර් පුතේ මම සෙන්ටිමීටර් දාගෙන 100 කරොන්න මම අයින් කරා. අන්න 100 කර අයින් කරා. එතකොට මීටර්. right මිරිස් ඇති කොටස වෙන් කිරීමට AD චාප දිගේ සකස් කළ යුතු වැටේ දිග. මෙන්න මේ AD මෙන්න මේ චාප කොටසේ දිග අහන්නේ. හරි ඒ කියන්නේ මේ චාප කොටසේ පරිමිතිය අහන්නේ. එහෙනම් රෝමි ඉලක්කම් 1ට පරිමිතිය හොයන්න පුතේ 2 pi r කේන්ද්‍රික ඛණ්ඩයක් හින්දා දානවා අපි 360න් θ. හරි දැන් 2 කියන්නේ 2යි pi කියන්නේ 22 බෙදීම 7 එහෙම නැත්නම් 7න් 22ක් කියලා කිව්ව හැකි අරය 28යි right අරය 28යි කේන්ද්‍රීය කෝණය අංශක 45යි ඒ හින්දා මම කෙලින්ම 8න් 1යි කියලා දාගන්නවා හරි 8න් 1යි කියලා දාගන්නවා දැන් සුළු වෙන ඒවා සුළු කරමු පුතේ right සුළු වෙන ඒවා සුළු කරමු 7ට 4ක් 1යි 28ට 4යි. හරි. 4ට 4 ඒවා 1යි 8ට 2යි. 2ට 2 ඒවා 1යි මේ දෙකට එකක් කැපුවාම ඉතුරු වෙන්නේ පුතේ 22යි මීටර්. හරි. රෝමි ඉලක්කම් එකට උත්තරේ ඉන්නේ මීටර් 22යි. right ඊළඟට රෝමි ඉලක්කම් දෙකට යන්න. right රෝමි ඉලක්කම් දෙකේ කියනවා මිරිස්වා ඇති කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේම වර්ගඵලය අහන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයේම වර්ගඵලය අහන්නේ. හරි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයද්දී අපි දන්නවා πr වර්ගය πr වර්ගය πr වර්ගය 360න් θ. හරි 360න් θ. හරි. එතන π කියන්නේ 22 බෙදීම 7. හරි. r කියන්නේ 28යි වර්ගය නිසා 28 ඒවා 2යි. හරි 360න් θ ට මම කෙලින්ම 8න් 1 ගන්නවා. right. ආයෙත් කැපෙන ඒවා කපමු පුතේ. 7ට 1යි 28ට 4යි 4ට 1යි 8ට 2යි 2ට 1යි 22ට 11යි අන්තිමේටම ඉතුරු වෙනවා 11 ගුණ කිරීම 28. හරි දැන් 11 28න් ගුණ කරමු 28 11න් ගුණ කරනවා මම ඔන්න එක් වරක් 8යි එක් වරක් 2 2යි එක් වරක් 8යි එක් වරක් 2 2යි 15ට එකතු කරාම 308යි. හරි. එහෙනම් වර්ගඵලය වර්ග මීටර් 308යි. right. වර්ග මීටර් 308යි. right. ඔන්න රෝමි ඉලක්කම් දෙකේ උත්තරේ. ඊට පස්සේ කියනවා AB සෙන්ටිමීටර් 20යි BC 20 AB 24යි මම ඒක දාගෙන තියෙනවා BC 20යි ඒකත් දාගෙන තියෙනවා CE 44යි ඒකත් දාගෙන තියෙනවා ලෙසගෙන තක්කාලි වවා ඇති කොටසේ වර්ගඵලය හොයන්නලු
ඒ කියන්නේ මෙන්න මේ අඳුරු කරලා තියෙන කෑල්ලේ වර්ගඵලය. අපි දැන් 360යි කියලා කේන්ද්‍රක ගන්නේ හොයාගත්තනේ. කේන්ද්‍රක ගන්නේ හොයාගත්ත 360යි කියලා. එහෙනම් මේ මුළු ත්‍රිපීසියමේම වර්ගඵලය හොයලා ඒ 360ට අඩු කරාම අපිට තක්කාලේ හදලා තියෙන කොටසේ වර්ගඵලය එනවා. අපි ත්‍රිපීසියමක වර්ගඵලය හොයන්නේ කොහොමද? 2කින් 1යි හරි ಗುಣ කරනවා සමාන්තර පාදවල එකතුව සමාන්තර පාද එකතුව හරි ಗುಣ කරනවා ලම්බ උසෙන් හරි ලම්බ උසෙන් හරි එතකොට දෙකෙන් එකට දෙකෙන් එකමයි සමාන්තර පාදවල එකතුව කියන්නේ 44ට එකතු කරන්න ඕනේ 28ක් 44ට එකතු කරලා 28ක් නේ පුතේ 24ක් ಗುಣ කරන්න ඕනේ ලම්බ උස 20 දැක්ක දෙන විදිය. දෙකෙන් එක දෙකෙන් එකමයි 44යි මේ දෙක එකතු වුණාම කීයද? 4යි 48යි 58යි 68යි. 68 ගුණ කරන්න ඕනේ 20. මම මෙතන දෙකෙන් එකට කපා ගත්ත හැකි 2යි 20ට 10යි. කෙලින් වෙනවා 680යි වර්ග මීටර. හැබැයි මේකද උත්තරේ? නැහැ. 680 කියන්නේ මුළු ත්‍රිපීසියම වර්ගඵලය. අපිට ඕනේ තක්කාලික වපු ටික විතරනේ. ඒ කියන්නේ අඳුරු කරපු ටික. දැන් මෙන්න මේ 680න් මම උත්තරේ මෙතන ගන්නවා. මෙතෙන්ට ගන්නවා උත්තරේ 680න් අඩු කරන්න ඕනි අර කේන්ද්‍රක ඛණ්ඩයේ වර්ගඵලය 308ක්. හරි. ඒතර 680න් 308ක් අඩු කරන්න. 680න් අඩු කරා 308ක් බිංදුවෙන් බෑ මෙතෙන්ට 2යි එතකොට මෙතෙන්ට 7යි 3යි. 372යි වර්ග මීටර 372. රයිට් රෝම ඉලක්කම් 4 බලමු අපි. හරි ඔන්න ගණන් 3ක් ඉවරයි ඈ. ගණන් 3ක් ඉවරයි. ලකුණු 8ක් විතර ඇවිල්ලා ඉවරයි දැන්. හරි 10 ළමයිටත් මේ ගාන හැදුව හැකි. හරි. තක්කාලි වවා ඇති කොටසේ වර්ගඵලයට සමාන. තක්කාලි වවන්න දැන් කීයදයි උත්තරය? 372යි. හරි. තක්කාලි වවපු ටිකේ වර්ගඵලයට සමානයි. ඒ කියන්නේ 300 ඉලයි 372යි. තක්කාලි වවපු කොටසේ වර්ගඵලය 372යි. ඕකට සමාන වෙන්න ඍජුකෝණී බිම් කොටසක් සහිත ඍජුකෝණාශ්‍රයක් ඍජුකෝණාශ්‍ර බිම් කොටසක AB එක් පාදයක් AB එක පාදයක් AB කියන්නේ එක පාදයක් ඍජුකෝණාශ්‍රාකාර බිම් කොටසක් පාත්‍යයට පිටතින් එකතු කරන්න ඕනි. ඒ කියන්නේ AB පාදයක් කරනවා නම් තා කොහේ හරි මෙන්න මේ පින් පැත්තට වෙන්න මෙන්න මේ අතර වෙන්න ඇතිනේ. හරි. එකතු කළ යුතුවේ දල සටහනක් එහි මිනුම් ද දක්වා අඳින්න. හරි. දැන් මේ ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. හරි. දිග ගුණ කිරීම පළල. වර්ගඵලය අපිට 372යි කියනයි මේ තක්කාලි ලෝපුටකට සමාන වෙන්න ඕනේ. එහෙනම් එයත් 372යි. හරි. ඒතර AB දිග ගන්නවා. ඒක දිග වෙන්නත් පුළුවන්, පළල වෙන්නත් පුළුවන්. මම නිකන් දිග අතර දා ගන්නකො 24යි කියලා. පළල එකක් දන්නේ නැහැ. එයාට මම x දා ගන්නවා. මෙතෙන්ට දා ගන්නවා 372. හරි දැන් x හොයන්න බෑ. ඒ කියන්නේ 372 බෙදන්න ඕනි 24. හරි බෙදලා බලමු. 372 බෙදීම 24 372 24 එකයි. ඒ කියන්නේ 24යි අඩු කරා මේ අයනේ හරි කියන දේ නේද? 4න් 4ක් 3යි 1යි 132යි 24 ඒවා බලන්න යා 24යි 48යි 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 96යි 96යි 24යි කියන්නේ 5යි 5ක් තියෙනවා 5යි ඒ කියන්නේ 5 සරක් 24 120යි 12ක් ඉතුරුයි හරි දශම දෙකක් තියාගත්තා බිංදුවක් ගෙනාවා 120ට 5යි අපිට දැන් ආවා ඒක අන්න 120යි එහෙනම් ඉතුරු නෑ හරි ඉතුරු නෑ පළල ඉන්නේ හරි x සමාන වෙනවා 15.5කට හරි
එහෙනම් අලුතින් එකතු කරන ඍජු කෝණාශ්‍රාකාර බීම් කොටසේ පළල වෙන්න ඕනි 15.5. ඒක ඇඳලත් පෙන්වන්න බෑ. හරි 15.5 හොයාගත්ත ඔය විදිහට. දැන් අපි අඳිමු. right 15.5 AB පාදය නම් මෙතන B අයින් කරලා මෙතනින් අඳිනවා. හරි. මේ ටික වෙන්න ඕනි 15.5. එතන මම ආයෙ B රීප්ලේස් කරනවා. මේ ටික තමයි අලුතින් එකතු කරපු ටික. right එහෙනම් ඔක තමයි අපේ 2025 26 O level වලට ආව වර්ගඵලයේ පරිමිතිය ගාන මේ ගාන හදාගත්ත කියන්නේ ලකුණු 10ක් පේපර් එකට හරි. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. මේ ඊවිනිං බූස්ටර් පේපර් එක ගානත් හදන්න ඕනේ ඔයාලා. හරි. එහෙනම් ඔක්කොටම සුබ දවසක්.